අද අපි යනවා නියුරම්බර්ග්. මං ඉන්නේ ග්‍රාෆින්. අපි ග්‍රාෆින් වලින් බැස්සා අපිට පාර්සලයක් රිටර්න් කරන්න තිබ්බා. ඒක නිසා දැන් අපි ආයේ යනවා. දැන් වෙලාව 12ට කාලයි. 12ට තව ට්‍රේන් එකක් තියෙනවා මියුනික් වලට. අපි මියුනික් වලට යනවා. මියුනික් ඉඳන් එතනින් අපි ට්‍රේන් එක ගන්නවා අපිට යන්න ඕන තැනට. අපි මියුනික් වලින් බැස්සේ 10 platform එකෙන්. ඒ වුණාට නියුරම්බර්ග් යන්න අපිට 29 platform එකට යන්න වුණා. 29 platform එකට ගිහලා ආයෙමත් change වුණා platform එක 23rd platform එකට. train එකේ විනාඩි 5ක් වගේ තියලා ආයි දුවගෙන අපි ආයි 23rd platform එකට ආවා. අයියෝ පැය භාගයක් train එක delay. කොහොම හරි අපි නියුරම්බර්ග් වලට ආවා. මාර බඩගින්න හිටියේ. මොකද මම උදේට කාලේ හිටියෙත් නෑ, දවල්ට කාලේ හිටියෙත් නෑ. ඒක නිසා KFC එකට ආවා මොන හරි කාලේ යන්න කියලා. නියුරම්බර්ග් කියන්නේ මියුනික් වලින් පස්සේ බයර්න් වල තියෙන දෙවෙනියට ලාජස්ම සිටි එක තියෙන නගරය. සිව්වන්දි පායා හසකැල්ම පානා හුස්මත් පවා පාට වීලා අපි යාළුවෙක්ගේ ගෙදරකට ආවා. ඇවිල්ලා චේන්ජ් එකක් දාගෙන ෆ්‍රෙෂ් අප් වෙලා අපි ආයි ටවුන් එකට ආවා. සුභාවගෙන සඳකෙන් පවාසකෙන්ම වාර පුරා මග හැරසීමා ආවම අපි ලංකාවේ ග්‍රොසරි බඩු තියෙන කඩයකට ආවා. මේක ටැමිල් කඩයක්. මේක නියුරම්බර්ග් සිටි එකේම තමයි තියෙන්නේ. මෙන්න මේ පොල් සම්බෝලය ගැන නම් කියන්න ඕන. මේක මාරම රසයි. මේක ඇතුලේ තියෙන පොල් සම්බෝල එක යුරෝ 5.49ක් වගේ වෙන්නේ. හොඳට උඹල කඩ එහෙම දාලා ලුණු ඇඹුල් දාලා නේ අපි ගෙදර පොල් සම්බෝල හදනවා වගේම තමයි. කිසි වෙනසක් නැහැ. හරිම රසයි ඒක. අද ගොඩක් ඇවිද්දේ නැහැ. මොකද අපිට ගමන් මහන්සිය තිබ්බ නිසා. මට හෙට ප්ලෑන් එකක් තියෙනවා සෝලෝ ඩේට් එකක් යන්න නියුරම්බර්ග් සිටි එකේ. නියුරම්බර්ග් සිටි එකේ vlog එක මම කොටස් 3කට දානවා. මොකද ටිකක් ලොකු vlog එකක් නිසා මේක. හරි. අදට එච්චරයි. බලපු හැම දෙනාටම ස්තුතියි. ආයිත් මේකේ දෙවෙනි කොටසින් අපි හමු වෙමු. සංග බැල්ම ඕනා